වන් සුබ දවසක් මංගල මිනිත්තු ජෝතිෂ නාලිකාව තුලින් මම අද කතා කරන්නේ 2026 පෙබරවාරි මාසේ 3 වෙනිදා අඟහරුවාදා ඒ වගේම 5 වෙනිදා බ්‍රහස්පතින්දා දවස් දෙක තුල සිදුවන සුවිශේෂී ග්‍රහ මාරුවක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නයි. පෙබරවාරි මාසේ 3 වෙනිදා රාත්‍රියේ බුධ ග්‍රහතුමා මකර රාශියෙන් මිදී කුම්භ රාශිය ගත වෙනවා. ඒ වගේම මකර රාශියේ සිටි සිකුරු කුම්භ රාශියට ගමන් කරනවා. මෙන්න මේ ග්‍රහ ගෝචර මේ දෙන්නම සංයෝග වෙන්නේ එකම රාශියක. සාමාන්‍යයෙන් බුධ සිකුරු දෙන්න එකම රාශියක ගමන් කරන කාර්යය ඉතාමත්ම සුබදායී කාලයක් වෙනවා. මෙහි උච්ච ඵලය ලැබෙන්නේ පෙබරවාරි මාසේ 12 වෙනිදාන් පස්සේ. ඒ කියන්නේ රවි ග්‍රහතුමා ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා බලවතා රවි ග්‍රහලෝ පාලනය කරන්න එතුමා කුම්භ රාශි ගත වීම. එතකොට මේ කුම්භ රාශියේ රවි බුධ සිකුරු කියන යෝගයේ තියෙන ඉතාමත්ම සුවිශේෂී යෝගය. මේ ත්‍රි ග්‍රහ සංයෝගය ඉතාමත්ම බලවත් ග්‍රහ සංයෝගය. මේ විශේෂයෙන්ම ලග්න 8කට සුවිශේෂී වාසනාවන් කියනවා. ඒනොත් ලග්න 7ක් විශේෂ වශයෙන් සුබඵල උදා කර දෙනවා. අන්න ඒ ගැන ඔබ දැනුවත් කරන්නේ මම මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ ලග්නගත වීම. බුධ සිකුරු රවිත් සමග සංයෝග වෙනවා. රවි ග්‍රහතුමා සංයෝග වෙන්නේ 12 වෙනිදා. මේ රවි බුධ සිකුරු යෝගය කියන්නේ ඊ타ත්ම ප්‍රබල ඒ වගේම උත්තේජනයක්. එහෙම නැත්නම් අවදි වීමක්. විශේෂයෙන් වෙනදා නැති ප්‍රාණවත් ගතියක් ඒ කුම්භ ලග්න ඔබට ඇති වෙනවා. ඒ වගේම බුධ සිකුරු දෙන්නගේ සංයෝගය කුම්භ ලග්නෙට ඉතාමත්ම සුබදායක ග්‍රහය තමයි බුධ සිකුරු යෝගය සංයෝගය. තුලින් සිතේ වෙනදා පැවතුන කනස්සලු ගතිය මිදී සිතේ සතුට සොම්නස උදා වෙන කාල පරිච්ඡේදයක් ඇති කරනවා. ඊට පස්සේ අපි බලමු මකර ලග්නය. මකර ලග්නේ දෙවැන්නට දෙවැන්න කියන්නේ ධනස්ථානය. ධනස්ථානයට සිකුරුයි බුධයි පැමිණීම ඉතාමත්ම සුබ ග්‍රහ ගෝචරයක් වෙනවා. දෙවැන්න කියන්නේ ධනස්ථානය. දවස්ථානය කියන්නේ විශේෂයෙන් මකර ලග්න ඔබගේ දෙවැන්නේ. දෙවැන්න කියන්නේ විවාහයේ ඉදිරි ගමන පෙන්වන ස්ථානය. මේ ස්ථානයේ බුධ සිකුරු දෙන්න ඒ එක්ව ගමන් කරන කාර්යය විශේෂයෙන් සහකාරයගේ විවාහ ජීවිතේ ඉතාමත් රසවත් ගත කරන කාලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දෙවැන්න කියන්නේ සහකාරයගේ ධනය උරුම වෙන ස්ථානය, ධනය ලැබෙන ස්ථානය. අන්න ඒ ආකාරයෙන් ඒ දෙවැන්නේ බුධ සිකුරු සංයෝගයේ මකර ලග්න හිමියන්ට ඉතාමත්ම සුබ ඵල අත් කරනවා. ඒ වගේම ධනු ලග්න ඔබගේ 3 වෙනි භාවයේ බුධ සිකුරු දෙදෙනාගේ ගෝචර ගමන විශේෂයෙන් ඔබගේ වචනය බලවත් වෙන කාලයක් වෙනවා. ඒ වගේම සහෝදරයන්ගෙන් ලැබෙන ඒ සහයෝගය ලැබීමේ කාලය, යාළු හිතවතුන්ගෙන් සහයෝගය ලැබීමේ කාලය ඔබට ලැබෙන විශේෂ භාග්‍යවන්ත කාලයක් වෙනවා. ඒ වගේම පස්වැන්නේ තුලා ලග්න ඔබගේ පස්වැනි රාශිය. මේ බුධ සිකුරු සංයෝගය කේන්ද්‍රයේ ත්‍රිකෝණ ස්ථානයේ බුධ සිකුරු ගමන් කිරීම ඉතාමත්ම සුබදායි වෙනවා. පුණ්‍ය ස්ථානයක්, ත්‍රිකෝණ ස්ථානය විද්‍යා ස්ථානයක්, දරුවන්ගේ ස්ථානයක්. යහපත් දරු ඵල අපේක්ෂා කරන තුලා ලග්න ඔබට ඉතාමත්ම සුබදායි වෙනවා. ඒ වගේම සිංහ ලග්න ඔබගේ බුධ සිකුරු 7 වෙනි ගමන් කිරීම. 7 වෙනි ගමන් කිරීමේ කාලයේ විශේෂයෙන් විවාහ වයසේ පසුවන තරුණ තරුණියන්ට ඉතාමත් වාසනාවන්ත විවාහ යෝජනා ඒ වගේම විවාහ වීමේ අවස්ථා උදාපත් වන කාලයක් වෙනවා.
බුධ සිකුරු දෙන්න 7 වෙනි ගමන් කරන සංයෝගය ඊටාත්ම සුබදායි වෙනවා සිංහ ලග්න ඔබට. ඒ වගේම මිථුන ලග්න ඔබට. මිථුන ලග්න ඔබගේ 9 වෙනි පුණ්‍ය ස්ථානය. එහෙම නැත්නම් ත්‍රිකෝණ ස්ථානය. බුධ සිකුරු සංයෝගය ඊටාත්ම සුබ ඵල වෙන්නේ විශේෂයෙන් පියාගේ උදව් උපකාර ලැබෙන පිය පාර්ශවයේ ඥාතින්ගේ උදව් උපකාර ලැබෙන විශේෂයෙන් අතීත පෙර ආත්මවල කරලාද කුසල් ඉස්මතු වෙන කාලයක් වෙනවා. අන්න ඒ නිසා මිථුන ලග්න ඔබට අතීත කුසල් පුරාණික කුසල් පළ දෙන කාලයක් වෙනවා. ඒ නිසා මිථුන ලග්න ඔබ අලුතෙන් ව්‍යාපාර ආරම්භ කිරීම, ධනෙ ලැබෙන ඒ කටයුතු සිදු කිරීම, විශේෂයෙන් පින්කම් කිරීම, විශාල පින්කම් සංවිධානය කිරීම ඉතාමත්ම සුබදායී කාලයක් වෙනවා. ඊට පස්සේ බලමු මේෂ ලග්න. මේෂ ලග්න ඔබගේ අයස්ථානය 11 වෙනි භාවයේ බුධ සිකුරු සංයෝගයේ ඉතාමත්ම සුබදායී වෙනවා. විශේෂයෙන් 11 වෙනි අයස්ථානය ගත්තහම 3 7 11 විවාහ ස්ථානය විවාහ කේන්ද්‍රයක් වෙනවා. අර සහකාරියාගේ දානය ලැබීමේ වාග්ය උදාන විශේෂයෙන් ධනවත් තරුණියන් එක්වන විවාහ යෝජනා දෙන කාලයක් වෙනවා. විශේෂයෙන් මේෂ ලග්න ඔබත් සිංහ ලග්න ඔබත් විවාහකට සම්බන්ධව විශේෂයෙන් ධනු ලග්න ඔබත් විවාහ සම්බන්ධව උනන්දු යුතු කාලයක්. මොකද මේ කාලය තුළදී ඉතාමත්ම සුබදායී තමන්ට ජීවිතේ සැපවත් ගත කරන්න පුළුවන් සහකරුවන් ලැබෙන කාලයක් වෙනවා. මෙන්න මේ ඉතාමත්ම හොඳින් අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයට සතර සෞභාග්‍ය උදා කර ගන්න ලෙසම මතක් කරන සියලු දෙනාට තෙරුවන් සරණයි.